සංයුත්ත නිකායේ සනාත වර්ගයේ දේවතා සංයුත්තය. තුන්වන සත්ති වර්ගය සත්ති සූත්‍රය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි වූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණය ඇත්තේ සියලු ජේතවනය බබලෝමින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ ගාථාව කීවේය. හුලකින් අනින ලද්දෙකු මෙන්ද හිස ගිනි ඇවිල ගත්තෙකු මෙන්ද මහනතෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය. භාග්‍යවතුන් වහන්සේ එවිට මෙසේ වදාළ සේක. හුලකින් අනින ලද්දෙකු සේත් හිස ගිනි ඇවිල ගත්තෙකු සේත් මහනතෙමේ සක්කාය දෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව අප්‍රමාදව වසන්නේය. සත්ති සූත්‍රය නිමි.